මගේ channel එකත් එක්ක එදා ඉඳන් රැඳිලා ඉන්න, ඒ වගේම අලුතින් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද එන්නකෝ වීඩියෝ එකට යන්න. අද හවස grocery shopping ටිකක් කරා. ඉතින් මම එළවලු ටිකකුයි තව බඩු ටිකකුයි ගත්තා. ගොටු කොළ මිටි 3ක් ගත්තා. තව ගෝවා කොළ ගත්තා. ඒ වගේම වට්ටක්ක, අලු කෙසෙල්, ගෝවා භාගයක් ගත්තා. ඒ වගේම බණ්ඩක්ක ටිකක් ගත්තා. තලන බටු ටිකක් ගත්තා. තක්කාලි, ඊට පස්සේ දෙහි ගෙඩි ටිකක්, මෑ කරල් ටිකක්, ඒ වගේ එළවලු ටිකක් මම ගත්තා. ඊට පස්සේ අලලූණු ටිකක් ගත්තා. පළතුරු වලට නම් අද ගත්තේ කෙසෙල් ගෙඩි, කොමඩු ගෙඩියකුයි, මේ වගේ peer ගෙඩියකුයි තමයි. පළතුරු වැඩි තිබුණ නැති ඉඳ ඉතින් මම පළතුරු ওই ටික අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් groceries ටිකක් ගත්තා. බලන්නකෝ මොනවද ගත්තේ කියලා. පුතාට ඉස්කෝලේ ගෙනියන්න බර්ගර් බන් එකකුයි හොට් ඩොග් බන් දෙකකුයි ගත්තා. ඊට පස්සේ කොත්තමල්ලි යට පැකට් එකක්, කෑලි මිරිස් පැකට් එකක්, කරල් මිරිස් පැකට් එකක්, Nescafe මෙන්න මේ වගේ පැක් එකක් ගත්තා. සුප් පැක් එකක් ගත්තා, මෂ්රූම් සුප් එකක්. ඊට පස්සේ පපඩම් පැකට්ස් ටිකක් ගත්තා. මේ වගේ Pringles වගේ තියෙන chip පැකට් එකක් ගත්තා. වගේම මේ බිස්කට් පැකට් ගත්තා. මම බිස්කට් සාමාන්‍යයෙන් ගන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ආසාවට ওই පැකට් තුනක් ගත්තා. පස්සේ බිත්තර ගත්තා. Highland කර්ඩ් එකක් ගත්තා. ඊට පස්සේ යෝගට්. තව ෆ්‍රෙෂ් මිල්ක් පැකට් තුනක් ගත්තා. ඊට පස්සේ ඉතින් බෙහෙත් ටිකක් ගත්තා. තුවාල වලට එම ඩිටෝල් ටිකක්, ඇල්කොහොල් ටිකක්. වගේම තිර පැකට් එකක් ගත්තා. තව ඩිටෝල් ප්ලාස්ට් එක ගත්තා. මේ ප්ලාස්ට් එකක් ගත්තා. පස්සේ ගෝස් ගත්තා. පුළුන් පැකට් එකක්. තව මාස්ක් පැකට් එකක්. ඒ වගේ ටිකක් ගත්තා. මොකද මගේ මේ බඩු ටික ඉවර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මගේ ෆුඩ් ක්‍රීම් එක ඉවර වෙලා තිබ්බා. ඒ නිසා ඒකකුත් ගත්තා. තව අසමෝද ගම් එකක් ගත්තා. ඊට පස්සේ ෆැබ්‍රික් සොෆ්ට්නර් එකක් ගත්තා. ওই ටික තමයි ඉතින් grocery shopping එකෙන් අරන් ආවේ. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ බ්‍රහස්පතින්දා උදේ බබාට උදේ කෑම එක හදා ගන්නයි යන්නේ ලන්ච් බොක්ස් එකට. මම අද යාට චිකන් සබ්මරීන් එකක් කියලා කියමුකෝ. ඒ වගේ එකක් හදා ගන්නයි යන්නේ. චූටියට කපාගත්ත චිකන් ටිකකට ගම්මිරිස්, ලුණු, කාකුඩු ටිකක් දාලා, කෑලි මිරිස් දාලා, සෝයා සෝස් ටිකක් දාලා මම මේ වගේ අත ගා ගන්නවා. ඊට පස්සේ ඉතින් පෑන් එකට තෙල් ටිකක් දාලා මේ ටික හොඳට ඩ්‍රයි එකට ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඒ අතර තේ එක හදන්නත් මේ විදියට වතුර ටික තියලා ඒකට තේ කොළ එකක් දාගත්තා. දැන් එන්නකෝ සබ්මරීන් එකට ෆිලිං එක හදාගන්න විදිය බලන්න. ඔන්න දැන් මම පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. ඒ අතරම ඉතින් තේ එකටත් ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගත්තා. මම නම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් තේ හදද්දී වතුර ටිකකුත් දානවා. මොකද එහෙම නැත්තම් කිරි ගතිය වැඩි හින්දා. ඔන්න දැන් ඔයිල් ටික ස්ප්‍රේ කරගෙන මම දැන් චිකන් ටික දාලා හොඳට තැම්බෙන්න අරිනවා. මේ වගේ විටින් විට කවලම් කර කර චිකන් ටික තම්බ ගන්නවා. හොඳට ඩ්‍රයි එකට දෙපැත්තට පොඩ්ඩක් රෝස් වෙලා වගේ අන්න එහෙම හදා ගන්නවා. දැන් තේ එකක් ලෑස්ති වෙගෙන ඉන්නේ. මේ තේ එක නම් හැමදාම උතුරන්න බලනවා. ඉතින් ළඟ ඉඳලා හදා ගන්න ඕනේ. ඔන්න ඔය වගේ වෙනකොට කලවම් කරලා මම තේ එක ලිපෙන් අයින් කර ගන්නවා. ඒ අතරේ ඉතින් චිකන් එකත් පොඩ්ඩක් ඔන්න ඔය විදියට කවලම් කර ගන්නවා. දැන් ඉතින් තේ එකත් මෙන්න මේ විදියට ලස්සනට මග්ස් වලට වක් කරලා ඉන්නකෝ ඊටු වැඩ ටික කරමු. ඔන්න දැන් චිකන් එක මේ වගේ පදම ආවම චිකන් එක ලෑස්ති. දැන් ඉතින් තියෙන්නේ බන් එක කපාගෙන චිකන් එක ලේ කරගන්න.
මේ වගේ දේවල් වලට නම් ඉතින් අපේ පුතා හරිම ආසයි. ස්කූල්ට යවම හරි කැමැත්තෙන් කනවා. මොකද පොඩි අය මේ වගේ කෑම කන්න ගොඩාක් ආසයිනේ. දැන් ඉතින් මම කරන්නේ චීස් පෙති ටිකක් ගෙදර තිබුණා. ඒක චූටි කෑලි වලට මෙහෙම තීරු වලට ඉරාගෙන බන් එක ඇතුලෙන් තියාගන්නවා. මේක හරිම සිම්පල් සබ්මරින් එකක්. වෙන මොකුත් ඉතින් මම දාන්න යන්නේ නැහැ. චිකන් ටික දාලා සෝස් ටිකක් දාගන්න එක තමයි කරන්නේ. මේක ඉතින් ස්කූල්ට විතරක් නෙමෙයි ඔෆිස් ගෙනියන්න. ඒ වගේම බෝට් වෙලා ඉන්න කවුරු හරි ඉන්නවනම් දවල්ට උනත් හදාගෙන ගෙනියන්න පුළුවන් ඊසි සබ්මරින් එකක්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. මේකට ඉතින් චිකන්ම දාගන්න ඕනේ නැහැ. සීනි සම්බෝලයක් උනත් දාගෙන සීනි සම්බල් බන් එකක් විදියට හදාගන්නත් පුළුවන්. නැත්නම් බිත්තර දෙකක් වගේ තම්බලා බිත්තරයක් කපලා ඒක තියලා ඊට පස්සේ තක්කාලි ලුණු තව මාළු මිරිස් ටිකකුත් දාලා ගත්තම හරිම රසයි. ගම් මිරිස් ලුණු ටිකක් එහෙම දාලා දැන් ඉතින් මම සෝස් ජාති දෙකක් දාගන්නවා. hot and spicy sauce එකෙන් ටිකකුයි අනිත් බන් එකට මම දාගන්නවා barbecue sauce ටිකක්. එතකොට ඉතින් රස දෙකක්නේ. කනකොට ආස හිතෙනවා එකම විදිය නැති නිසා. ඔන්න ඔය විදියට හදාගත්ත බන් එක මම ආයේ පෑන් එකට බටර් ටිකක් දාලා මෙන්න මේ විදියට පොඩ්ඩක් රත් කර ගන්නවා. ඒකට චීස් එකත් පොඩ්ඩක් මෙල්ට් වෙලා බන් එකත් හොඳට රත් වෙනවනේ. එන්න එහෙම හදාගෙන මම ලෑස්ති කර ගන්නවා. ගොඩාක් රත් කරන්න ඕනේ නැහැ. විනාඩියක් දෙකක් වගේ රත් කරගෙන ඊට පස්සේ ඉතින් මේ වගේ ෆොයිල් එකක් අරගෙන ලස්සනට බන් එක උතලා ඉතින් ලන්ච් බොක්ස් එකට දාගන්නයි තියෙන්නේ. අපි මොන දේ කරත් ලස්සනට පිළිවෙලට කරන්න ඕනේ. ඒ වගේම කෑමක් හදනකොට අපි කෑම එක හදලා දෙන කෙනාට ආස හිතෙන විදියට අප්පිරිය නොවෙතින්න ලස්සනට පිරිසිදුව හදලා දුන්නම ඒක ලස්සන වගේම හරිම රසට කන කෙනාටත් ආස හිතෙනවා ඒක දැක්කම කන්න. ඉතින් හදන ඕන කෑමක් අපි ලස්සනට පිළිගන්නන්න පුරුදු වෙන්න ඕන. ඔන්න ඔය විදියට පිරිසිදු සර්වියට් එකක් අරගෙන ලන්ච් බොක්ස් එකට දාලා දැන් ඉතින් ලන්ච් බොක්ස් එක වහලා මං ගැට ගාලා මේක පුතාට ගෙනියන්න ලෑස්ති කළා. සර්වියට් උනත් හැමදාම හූදලා පාවිච්චි කරන්න ඕනේ. එකම සර්වියට් එක යවන්න නැතුව පොඩි දරුවන්ට. ඊට පස්සේ ඉතින් එයාව ස්කූල්ට ඇරලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ පිට්ටු ටිකක් හදාගන්න. ඔයාලා දන්නවනේ මං සාමාන්‍යයෙන් පිට්ටු අනාති වැඩිපුර අනාගෙන ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න ඕන. දැන් ඒ පිට්ටු වලින් ටිකක් තමයි අද උදේට තඹ ගන්න. පිට්ටු එකක් තඹෙන්න දාලා මම දැන් මේ ලුණු මිරිස් එක හදාගන්නයි හදන්නේ. කට්ට සම්බල් ටිකක් උඹල කඩේම දාලා පිට්ටු එකත් එක්ක රහල්නේ. ඔන්න ඉතින් පොල් කිරි ටිකකුත් අරගෙන මේ විදියට කට්ට සම්බෝලෙත් එක්ක අපි ඉතින් උදේට පිට්ටු කෑවා. කොහොමත් මං දේවල් කරද්දී වැඩිපුර හදලා තියා ගන්නවා. එතකොට තව එක වේලකට හරි මට ඇති වෙනවා කලබලයක් නැතුව කෑම හදා ගන්න. ඊට පස්සේ කාලෙම ඉවර වෙලා ඉතින් ඉල්ටුණු බඩු ටිකේම හොදලා මං ඉතින් මේවා කොහොම පිහද ගන්නවා. මේ වගේ සිල්වර් බඩු හොඳට පිහදලා එම තිබ්බම හරි ලස්සනයි. ලස්සන ෂයින් එකක් එනවනේ. කිචන් එකටත් ලස්සන එළියක් එනවා. ඒවා පිරිසිදුවට පිළිවෙලට පියදලා තිබ්බම බෝතල් උනත් ඉතින් මං කරන්නේ කෝලින් ටිකක් දාලා හොඳට මෙහෙම පිහද ගන්න එක. ඔය විදියට ඉතින් ස්පයිස් බොක්ස් දෙකක් පියදලා මෙන්න මේ විදියට ලස්සනට තියාගෙන පස්සේ ඉතින් මං කටින් බෝඩ් එක හොදලා තිබ්බා.
ඔයාලා බලන්නකෝ මගේ කටින් බෝඩ් එක ලස්සනට තියෙන මං කරන පොඩි දෙයක් තමයි මේ. කටින් බෝඩ් එක හොඳට හොදලා පිහදලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මං පොල් තෙල් ටිකක් ගාලා තියෙනවා කටින් බෝඩ් එක දෙපැත්තෙම. දැන් මේ කටින් බෝඩ් එක මං අරගෙන අවුරුදු කමාරක් කොහමද අවුරුදු 1කමාරකට කිට්ටුයි අවුරුද්දකට වැඩි උනාට බලන්න ලස්සනට තියෙනවා. මොකද මං කරන්නේ හොඳට කටින් බෝඩ් එක පිරිසිදු කරලා වේලලා මෙන්න මේ විදිහට ඔයිල් ටිකක් ගාලා හොඳට පියදලා තියෙන එක. එතකොට කටින් බෝඩ් එක හොඳට ෂයින් වෙලා ලස්සනට තියෙනවා. අනික අර පුස් ගතියක් එන්නේ නැහැ. හොඳ පිරිසිදුව තියෙනවා. මේ ඉතින් ඔයාලට මම අලුත් ටිප් එකක් ඔයාලා දන්නවත් ඇති. දන්නේ නැති අයට ටිප් එකක් අරන් ආවේ. ඔයගොල්ලන්ගේ කටින් බෝඩ් පුස් නොබැදෙන්න අර කළු කළු පැල්ලම් බැඳෙන්නේ නැති වෙන්න තියාගන්න. කටින් බෝඩ් එකක් මෙන්න මේ විදිහට ක්ලීන් කරලා මම දැන් ඉතින් කවුන්ටර් টොප් එකත් හොඳට ඩිටෝල් එකම දාලා පේදගෙන අස් කර ගන්නවා. ඒ වරුවේ ඉතින් වැඩ ටික ඉවර කරලා මෙන්න මේ විදිහට කිචන් එක ලස්සනට අස් කරාට පස්සේ හිතට හරියම සැනසීමක් දැනෙනවා. ඊට පස්සේ ඉතින් ගියස්සේ වැඩවල් එළිය වැඩවල් කරලා තමයි ඉතින් මම දවල්ට කෑම හදන්න එන්නේ. එතකොට කෑම හදන්න එනකොට කිචන් එක ලස්සනට තියෙද්දි වැඩ කරන්නත් ආසයි හිතෙනවා නේද? මට ඉතින් තියෙන්නේ චූටි ඉඩක් වුණාට මේ පැන්ට්‍රි টොප් වල මම ඒක හොඳට පියදලා දිලිසෙන්න තියාගන්නවා. අපිට තියෙන්නේ ලොකු කුස්සියක්ද පොඩි කුස්සියක්ද මැටි කුස්සියක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒක පිරිසිදුව තියාගත්තම කොයි කුස්සියක් ලස්සනයි. ඔන්න ඉතින් මේ වැඩ ඉවර කළා මම ගාඩන් එකේ චූටි වැඩ ටිකක් කරන්න ගියා. මෙන්න මේ සෙක්ෂන් එකම මම ක්ලීන් කරා තනකොළ ගලවලා. ඉතින් අදට නම් ওই ටික තමයි මම කරන්නේ. ආයෙත් ඉතින් හෙට තව වැඩ ටිකක් ගාඩන් එකේ කරන්න ඕනේ. මම ඉතින් එක දිගට ඔක්කොම කරන්නේ නැහැ චුට්ට චුට්ට තමයි කරන්නේ. මම හිතනවා අද වීඩියෝ එකට මගේ යාළුවෝ කැමති වෙයි කියලා. ආයෙත් දවසක එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා මේ දක්වන ආදරයට ගොඩාක් ආදරෙයි. ගිහින් එන්නම් ජේසු පිහිටයි.